හායි යාළුවනේ මං අද මේ වීඩියෝ එක මියුට් කරන්න හිතුවා. මොකද අද අපේ ගෙදර කෑම කාමරේ කොටසක් අපරාධ කරනවා. ඒකේ සවුන්ඩ් එක මේ වීඩියෝ එකට එන නිසා මං වීඩියෝ එක මියුට් කරා. මේ තියෙන්නේ මම උදේ පාන්දර මම හිතන්නේ මම නැගිට්ටේ 4:00 මොකද හස්බන්ඩ් අද ගෙදරින් 5 වෙනකොට ගියා. 4:00 නැගිටලා මම උයපු ටික තමයි මොකද ගෙදර වැඩ කරන දෙන්නට කන්න දෙන්න එපා උදේට. එයාලා දෙන්නට උයපු ටික තමයි ඔය මම වීඩියෝ කළේ. හැබැයි මට මේ වීඩියෝ එකේ පුරාවටම සම්පූර්ණ කොටස් ගන්න බැරි වුණා ඔය වගේ. චූටි චූටි කොටස් ටිකක් තමයි ගත්තේ. ඒ ටික තමයි මම ඔයාලත් එක්ක බෙදා ගන්න හිතුවේ මෙහෙම. මම උදේට වැඩ කරපු දෙන්නට හැදුව කුනිස සම්බෝලයක් සහ පරිප්පු හොද්දක්. ආයේ දවල්ට අපේ අම්මා එනවා කිව්ව කෑම හදන්න. මොකද මට චූටි බබත් එක්ක බැහැනේ කෑම ටික හදාගන්න තනියම. ඊට පස්සේ අපේ අම්මා ආව දවල්ට. එයත් එක්ක මම ඉව්වා. දවල්ට අපේ අම්මත් එක්කමයි මං ඉව්වේ. මුලින්ම අපි හිතුවේ කෑම හදන්න අපේ අයියලා අම්මලා ගෙදර. ඒ වුණාට ඒ කෑම හදන්න හිතුවට පස්සේ අපිට තේරුණා කෑම කාමරේ කපඩාදු කරන නිසා අපිට කුස්සියට යන්න එන්න ඉඩ තියෙනවා කියන එක. ඒක නිසා අපි කුස්සියේ කෑම හදන්න තීරණය කළා. කුස්සිය තමයි අපි අපේ ගෙදර කුස්සිය තමයි කෑම හැදුවේ. පලා ටික නම් අපි එහෙ සුද්ධ කරා. මොකද අපේ තීරණේ තිබුණේ එහෙව් යනවා කියලානේ. පස්සේ අපි අපේ ගෙදරම එව්වා. මොකද අපිට ලේසි ඒක. කෑම හදලා ආයේ මෙහෙට ගේනවට වඩා මෙතනම හදලා මෙතනම කෑම ටික ලේස්ති කරන එක ලේසි නිසා අපි අපේ ගෙදරම කෑම ටික ඉතින් හැදුවා. ඔන්නෝම තමයි අපි එදා දවස අපි ගෙවල ඉවර කරේ. ඔයාලා බලන්නකෝ වීඩියෝ එක. අපේ චූටි බට්ටිත් එහෙට මෙහෙට වෙවි දඟලනේව තියෙනවා. මොකද පලා එක අපි සුද්ධ කරන්න ගියාට පස්සේ මෙයාත් එක සුද්ධ කරගන්න බැරි වුණා. මෙයා පලා එක අරගෙන එහෙට මෙහෙට විසික් කරා. ආයෙ මං උදේ උයනකොටත් එහෙමයි. මං උදේ පාන්දර නැගිටලා ඉව්වත් මෙයා නැගිට්ටා. මෙයා සාමාන්‍යයෙන් අපි නැගිටින ඕනම වෙලාවක නැගිටිනවා නිදාගෙන ඉඳියත්. මෙයා උදේත් නැගිට්ටේ වගේ. මං ඉතින් මෙයාව බිම තියාගෙන තමයි උදේත් ඉව්වේ. ඔන්නෝම තමයි ඉතින් එදා දවස් අපේ ගෙවල ඉවර වුණේ. ඔයාලා වීඩියෝ එක බලන්නකෝ. ඒ වගේම ඔයාලට මං ආදරෙන් මතක් කරනවා මාව සබ්ස්ක්‍රයිබ් කරන්න, මට කමෙන්ට් එකක් දාන්න, මට ලයික් එකක් දෙන්න. මට ඒක ලොකු හයියක් ඉස්සරහට මේ වගේ මෙහෙම වීඩියෝස් ගේන්න. එහෙනම් යාළුවනේ ඔයාලා වීඩියෝ එක දිගටම බලන්න. මගේ වීඩියෝ එක බලනකොට ඔයාලට බොහොම ස්තුතියි.